ආයුබෝවන් යාළුවනේ. Love and Life අපේ YouTube channel එකට ඔයාලව සාදරයෙන් ආදරයෙන් පිළිගන්නවා. ඉතින් අද අපි කතා කරන්න යන්නේ ගොඩාක් වටින මාතෘකාවක්. විශේෂයෙන්ම මේ මාතෘකාව වැදගත් වන්නේ කාන්තාවන්ට. අද අපේ වීඩියෝ එකේ මාතෘකාව තමයි පිරිමින්ට වඩා කාන්තාවන්ට නින්ද අවශ්‍ය වන්නේ ඇයි? එහෙනම් අපි අපේ වීඩියෝ එකට යන්න. කාන්තාවන්ට පිරිමින්ට වඩා නින්ද අවශ්‍ය වන්නේ ඇයි? ඔබ කවදා හරි හිතුවද කාන්තාවන්ට පිරිමින්ට වඩා ටිකක් වැඩිපුර නින්දක් අවශ්‍ය වෙන්නේ ඇයි කියලා? මේක නිකම් අදහසක් නෙවෙයි. විද්‍යාත්මකව ඔප්පු වෙච්ච කාරණයක්. සාමාන්‍යයෙන් පිරිමියෙකුට වඩා කාන්තාවකට විනාඩි 20ක් විතර වැඩිපුර නින්දක් අවශ්‍ය වෙනවා කියලා පර්යේෂණ වලින් හොයාගෙන තියෙනවා. මේකට හේතු කිහිපයක්ම බලපානවා. අංක 1. මොළයේ ක්‍රියාකාරීත්වය. කාන්තාවන් දවස පුරා කරන වැඩ කටයුතු පිරිමින්ගේ වැඩවලට වඩා සංකීර්ණයි. උදාහරණයක් විදිහට එකවර වැඩ කිහිපයක්ම තනිව කිරීම, පවුල ගැන සහ රැකියාව ගැන එකවර හිතීම වගේ දේවල් නිසා මොළය ගොඩක් වෙහෙසට පත් වෙනවා. මේ වගේ අවස්ථාවලදී මොළයේ සෛල නැවත යථාර්ථයට පත් කරන්න සහ විවේක ගන්න වැඩි කාලයක් අවශ්‍ය වෙනවා. ඒ නිසා හොඳ නිින්දක් අත්‍යවශ්‍යයි. අංක 2. හෝමෝන වෙනස් වීම. කාන්තාවකගේ ජීවිත කාලය පුරාම හෝමෝන මට්ටම නිතරම වෙනස් වෙනවා. ඔසප් චක්‍රය, ගර්භණී සමය සහ ආත්හාරණය වගේ අවස්ථාවලදී හෝමෝන වෙනස් වීම නිසා නින්දට බාධා ඇති වෙන්න පුළුවන්. මේ තත්ත්වයන් නිසා ඇතිවන ශාරීරික සහ මානසික ආතතිය අඩු කරගන්න හොඳ නින්දක් ලැබීම වැදගත්. අංක 3. මානසික සහ ශාරීරික සෞඛ්‍යය. නින්ද අඩුවීම නිසා කාන්තාවන්ට මානසික අවපීඩනය, කනස්සල්ල වගේ තත්ත්වයන් ඇතිවෙන්න තියෙන ඉඩකඩ වැඩි. ඒ වගේම හොඳ නින්දක් නොලැබීම හෘද රෝග, දියවැඩියාවැනි රෝගවලටත් හේතු වෙන්න පුළුවන්. ප්‍රමාණවත් නින්දක් ලැබෙනකොට ශරීරයේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ශක්තිමත් වෙනවා වගේම සමේ පැහැය සහ ශරීරයේ ක්‍රියාකාරීත්වයත් හොඳ මට්ටමක පවත්වා ගන්න පුළුවන්. අංක 4. හොඳින් සිතීමේ හැකියාව. හොඳට නිදාගත්තාම මතක ශක්තිය වර්ධනය වෙනවා වගේම තීරණ ගැනීමේ හැකියාවත් වැඩි දියුණු වෙනවා. කාන්තාවන් දවස පුරා කරන සංකීර්ණ කටයුතු සඳහා මේ හැකියාවන් අත්‍යවශ්‍යයි. ඉතින් ඒ නිසා කාන්තාවක් විදිහට ඔබ ඔබේ ශරීරයට සහ මනසට අවශ්‍ය විවේකය ලබා දෙන එක ගොඩක් වැදගත්. හොඳ නින්දක් කියන්නේ නිකම් විවේකයක් විතරක් නෙවෙයි. ඔබේ සමස්ත සෞඛ්‍යයටම කරන ආයෝජනයක්. ඔබත් මේ ගැන හිතලා ඔබේ නින්දට වැඩි අවධානයක් යොමු කරන්න. එහෙනම් අපි තවත් වීඩියෝ එකකින් හමු වෙනකන් අදට සමුගන්නවා. ඔබට සුබ දවසක්.